මම දන්නේ අපිට තේරෙනවද කියලා පින් ශාසනයක තියෙන වර්ණගම කොච්චරද කියලා. මේ අපිට ගැලවෙන හම්බෙච්ච පින් කල්ප කෝටි 7,000කට පස්සේ සමහර හම්බෙච්ච එකම chance එක පින් ආපස්සට මේක අපිට නැති වෙනවා මැරිච්ච ගමන්. අපි 12 පිරිකර පින්කම් කරනවා පින්තුනේ. ඒකෙනුත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් පිරිස හරි සීමිතයි. අද ඔබට ඔබේ නැති වෙච්ච අම්මව තාත්තා මතක් වෙන අවුරුද්දකට සැරේ. ඒක මතක තියාගන්න. ඒගොල්ලෝ ජීවිතලා හිටපු කාලේ පින්තුනේ ඒගොල්ලෝ තම තමන්ට යමක් කරගත්තා නම් තම තමන්ට යමක් කරගත්තා. දැන් මැරිලා ගියා නම් පින්තුනේ දැන් බලන් ඉන්න වෙන ඔබට අවුරුද්දකට සැරයක් මතක් වෙයි කියලා. අවුරුද්දකට සැරයක් මතක් වෙනවා. ඒ කියන්නේ පින්තුනේ අවුරුදු 10ක් ගත වුණොත් පින්තුනේ අම්මා මැරිලා දැන් 10 වතාවක් මතක් වෙලා තියෙනවා මම. එච්චරයි. ඒකට ඔබට දොස් කියන්න බෑ. මොකද ඔබට තියෙනවා පින් වැඩ කරන්න. ඔබ මහන්සි වෙනවා. ඔබේ දරු පවුල ඉන්නවා බලා කියා ගන්න. ඔබ රස්සාවට යන්න ඕනේ. ඔබ ඉගෙන ගන්න ඕනේ. උගන්වන්න ඕනේ. ලේසි නෑ. ඉතින් මැරිච්ච අම්මා තාත්තා ගැන හැම වෙලාවෙම මතක් කර ඉන්න විදිහකුත් නෑ. මොකද වැඩ තියෙනවා කරන්න. මැරුණාට පස්සේ ඒ chapter එක close. ඔය මනුස්ස ජීවිතයක ඔබ සෙල්ලම් කරන්න. ඔබ මතක් කරන්න එපා පින්නේ. රෝද හතරක් උඩ ඔබ ජීවිතයක ඉදිරියට අරන් යන්න කියලා. ඔය යන ගමන් පින්නේ කන්දක් පල්ලවට පෙල්ලුමත් හරි. ඉස්සරහින් එන බස් එකක් පින්නේ එන රියදුරා බීමතින් රීපදවගෙන ආවොත් හරි. ඔය යන ගමන් පින්නේ සතෙක් පාර හරහා පැන්නොත් එහෙම හරි. ඔබේ chapter එක close එතනින් පස්සේ.